ඉතින් මම මේ කුකුල්ලු ගැන වීඩියෝ එකක් කරන්න ගොඩක් කාලයක් ඉඳන් හිටියා මේ කරන්න. මේ අපි කුකුල්ලු ගෙනල්ලා ඉතින් මේ කුකුල්ලු ගැන පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා මම. මේ ඉතින් මම අද ඒකට හොඳ දවසක් කියලා හිතලා අද මම වීඩියෝ කරන්න පටන් ගත්තා. මේ මම පෙන්නනම් මේ අපේ කුකුල්ලු ටික කූඩත් එක්කම මේ තියෙන අපේ කුකුල් කූඩ ටික. හරිද? මෙතන මේ කූඩු තියෙන ඔක්කොම අපිට කූඩු තුනක් තියෙනවා. කූඩු තුනක් තියෙනවා. අපි උඩට ගිහිල්ලා බැලුවොත් මේ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට තියෙනවා උඩට ගිහිල්ලා බැලුවාම මේ මම අතට ගිහිල්ලා පෙන්නුවේ. මේ තියෙන අපේ කූඩු ටිකේ මේ කුකුල්ලු මේ කිකිලියෝ ඉන්නවා මේකේ ඔක්කොම ඉන්නවා 6ක් 7ක් විතර ඉන්නවා. කිකිලියෝ මේකේ එක කුකුල්ලයි ඉන්නේ. මම අර මේකේ දැල මේ දොර ලොක් කරලා තියෙන එකෙන් තමයි අපිට දොර අරින්න බෑ දැන් මේ වෙලාවේ. මම මේව පෙන්නනම් එළියෙන් මේ තට්ටු දෙකට මේ කූඩේ තියෙන්නේ. තට්ටු දෙකට තියෙන්නේ. මේකේ යට කූඩේ ඉන්නවා පොර කිකිලියෝ. හරිද? කියන්නේ පොර කිකිලියෝ. පොර කුකුල්ලු නෑ පොර කිකිලියෝ විතරයි ඉන්නේ. මේ ඉන්නේ. පේනවද නැහැ මෙතන පේනවනේ. හරිනේ. මේ ඉන්නේ මේ පොර කිකිලියෝ ඉන්නවා මේකේ. පොර කිකිලියෝ ඉන්නවා 4 දෙනෙක්. තව ඒකේ වෙනම කුකුලෙක් ඉන්නවා. ඒක පොර කුකුලෙක් නෙමෙයි. හැබැයි මේ ගම් කුකුලෙක්. හරිද? නේ? මේක බලු කූඩෙන් හදපු කොටුවක්. හරිද? මේක මං ගෙදර හැදුවේ. කූඩුව කඩෙන් ගෙනල්ලා දැල් ටික මං ගැහුවේ ගෙදර. දැල් ටිකයි තහඩුයි. හරිද? දැල් ටිකයි තහඩුයි ගියේ ගෙදර මං. හරිද? මේ ඉන්නේ ඒකේ ඉන්න කිකිලියෝ ටික. මේකේ ඉන්න කිකිලියෝ ටික තමයි මේ ඉන්නේ. හරිද? ඒකේ තියෙනවා කිකිලියෝ ඔක්කොම 7ක් 8ක් විතර ඉන්නවා. එක කුකුලයි මේ ඉන්න කුකුලා. මේ සුදු පාට එක. මේ විදියට ඉන්නවා. මේ විදියට තමයි ඒ කුඩේ තියෙන්නේ. ඒ කුඩේ මේ විදියට තියෙද්දි මේ තියෙනවා තව කුඩයක්. මේක මේ පෙට්ටි වලින් ගාපු කුඩයක්. මම තමයි මේක ගෙදර දැල් ගාපු එක. හරිද? මේක ඉන්නේ පැටව්. පැටව් ඉන්නවා මාස 2 පැටව්. මාස 2 පැටව් ඉන්නවා මේ ඔක්කොම ඉන්නවා මේ මාස 2 පැටව් 18ක් විතර ඉන්නවා. මේ ඉන්නේ පැටව්. මේ ඔක්කොම කිකිලි පැටව්. හරිද? කුකුල්ලු නෑ කිකිලියෝ විතරයි ඉන්නේ. මේක හැම ටිකක් ලස්සන කිකිලි පැටියෙක් වෙයි. ඒ ලස්සන කිකිලි පැටියෙක්. ටිකක් බයයි මේ ළඟදි ගෙනාපු. හරිද? මුන් අපි කඩෙන් ගෙනාපු. මේ රක්කපු නෙමෙයි. හරිද? රක්කපු නෙමෙයි. මේ දැන් කන්න බොන්න තියලා මේ ඉන්නේ මේ කිකිලි පැටව. හරිද? කිකිලි පැටව ඔක්කොම ඉන්නවා 18ක් විතර ඉන්නවා මෙතන. හරිද? මේ ලොකු උන් ඉන්නවා මේ ලොකු උන් මේ කහම මේ කළු උන් මේ දෙන්න උන් දෙන්නයි මේ සෙට් එක මේ 5 දෙනායි මේ කලින් ගෙනාපු උන්. හරිද? උන්ට දැන් මාස 2කමාර 3 වෙලා. ඒකින් තමයි ඔච්චර ලොකුට ඉන්නේ. මේ උන් තව මේ ළඟදී ගෙනාපු උන් තවම මාස 2ක් වගේ තමයි මේ උන්ට. හරිද? ඒ විදිහට තමයි උන් ටික ඉන්නේ. මම පෙන්නන්නම් මේ අද මම බිත්තර ගත්තා. ඔක්කොම බිත්තර අද 6ක් තිබ්බා. මම ඒ ටිකක් පෙන්න. මේ තියෙන්නේ අද ගත්ත බිත්තර ටික. හරිද? මේ තියෙන්නේ අද ගත්ත බිත්තර ටික මේ දැන් කූඩෙන් ගත්ත ඒවා. මේ විදිහට තියෙන්නේ. මේ විදිහට තියෙන්නේ. අද දවසට තවම බිත්තර 6යි. දැන් වෙලාව ඇවිල්ලා 12:24. හරි 12:24යි. උදේම බිත්තර දාන්නේ නැහැ. ටිකක් දවල් වෙද්දී කියන්නේ 12 1 වගේ වෙද්දී තමයි බිත්තර දාන්න පටන් ගන්න උන්. පෙලක් එවුන් දාන උදේම. හරිද? මුන් මේ දාපු බිත්තර කූඩ ඔක්කොගෙම ගත්ත බිත්තර මේ තියෙන. තව 10යි තිබ්බේ තව. තව හවස් වෙද්දී තව බිත්තර තියෙන බලන් 2 3ක්. හරිද? මේ විදිහට තියෙන්නේ. ඒ බිත්තර ටික. මේ විදිහට ඒ බිත්තර ටික තියෙනවා. මේවා ඔරිජිනල් ගම් බිත්තර. හරිද? ආයෙත් කඩ කෑම දීලා හදපුවා නෙමේ. ඔරිජිනල්ම ගම් බිත්තර තමයි මේවා. හරිද? මේ ඔරිජිනල්ම ගම් බිත්තර මේ සුදු පාට ඒවා ගුණෙන් වැඩි. මේ සුදු ඒවා ගුණෙන් වැඩි ගොඩක්. මම තව පෙන්නනම් ඕනම් මේ බිත්තර මම රක්කලා පැටව ගන්නත් පොඩ්ඩක් හැදුවා. තවම මේ පැටව නම් ගත්තේ නැහැ. තව පැටව ආවේ නැහැ. මම පළවෙනි වතාවට තමයි ඒක බලන්නේ. අපි එකක් බලමු. මෙන්න මේ විදිහට තමයි මම මේ රක්කන එක හදලා තියෙන්නේ. හරිද? රක්කන එක හදලා තියෙන්නේ මේ විදිහට. මේ තියෙන්නේ බිත්තර මේ විදිහට තමයි මම දාලා පැටව ගන්න හදලා තියෙන්නේ. මේ විදිහට මම හදලා තියෙනවා මේ ලයිට් එකක් දාලා අර ඒ හදන විදිහට මේ විදිහට මේ බිත්තර මම දැනට 4යි තියලා තියෙනවා. මොකද මම මේ පළවෙනි පාර්ට කරන නිසා. හරිද? කරන නිසා තමයි මම මේ විදිහට තියලා මේ බලන්නේ. දැන් දවස් 21 වෙන ළඟයි. දවස් 21ක් යනවා පැටව ටික එන්න.
දවස් 30ක් වෙන ළඟ ඉඳන් අපි මේ බිත්තර කරු තියෙන ඒ ගණන් ගන්න බෑ. මොකද මේ කලින් මම එක බිත්තර නිකන් බින්දලා බැලුවා පැටව ඉන්නවාද කියලා. ඒක නම් හැබැයි මුකුත් නහර මුකුත් ලේ පාට මුකුත් වෙලා තිබෙන්නේ නැහැ. මට ෂුවර් නැහැ ඇත්තට මේව හැදෙයිද කියලා. හරිද මම කරලම නැහැ. අපි බලමු ඉතින් මොනවා වෙයිද කියලා. ඔව් ඉතින් මේ ඒ විදිහට තමයි ඒකම රක්කන එක මේ විදිහට හදලා තියෙනවා මේ පෙට්ටිය දාලා කාඩ්බෝඩ් පෙට්ටිය දාලා මේ විදිහට හිල්ල දාලා ඒ ක්‍රමයට ඒ විදිහටම හදලා තියෙනවා මේ ඒක මේ මෙතෙන් තමයි වයර් එක ගහලා ලයිට් එක දාලා මෙතනින් ඔෆ් කරන්න ඔන් කරන්න විදිහට ඒක ඒ විදිහට හදලා තියෙනවා ගානටම මේ විදිහට හරිද ලයිට් එක මේ ඇතුළට දාලා මේ විදිහට හිල් හදලා තියෙන පෙට්ටි ඒ ක්‍රමයෙන් මම ඕනනම් තව වීඩියෝ එකක් ගේන්නම් මේක හදන හැටි හරිද මේක හදන හැටි තව වීඩියෝ එකක් ගේන්නම් ඕනනම් අවශ්‍යම නම් අවශ්‍ය කට්ටියට මම ගේන්නම් තව වීඩියෝ එකක් ඕනනම් මේ කියන්න මට මේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දැම්මම මම මේක ගැන හදන එකත් වීඩියෝ එකක් ගේන්නම් අනිවාර්යෙන්ම ඔව් ඉතින් මට ඔක්කොම පෙන්නපෙගේ මේ පොර කිකිලියකුත් පෙන්වන්න හිතුණා ඉතින් මම මේ කිකිලිය කරන් ආවා හරිද කිකිලිය කූඩෙන් අරන් ආවලා පෙන්වන්න හදන්නේ ටිකක් දඟයි මේ බලමු ඔව් මේ ඉන්නේ කිකිලි මේ පොර කිකිලියෙක් පේනවද දන්නේ මේ ඉන්නේ පොර කිකිලියෙක් මේ ඉන්නේ ටිකක් වස පාටයි මූ මේ අර කුකුලා වගේ කකුල් වලින් ගහන්න නැති උනාට මේ කොටනවා මේ ටිකක් වසයි ඉතින් මම අදට සමු ගන්නවා අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු ආයේ මේ අද නිකන් කුකුල්ලු ටික පෙන්නන්න මම වීඩියෝ එකක් කරේ අපි ආයේ පස්සේ තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් හැමෝටම ජය වේවා ගුඩ් බයි